හෙලෝ ගයිස් මම සාදරයෙන් පිළිගන්නවා අපේ පළවෙනි ටෙක් වීඩියෝ එකට. අද මම කතා කරන්නේ මොකද්ද මේ YT ස්ටුඩියෝ එක කියලා. මම අපේ Play Store එකට ගියාට පස්සේ මගේ YT ස්ටුඩියෝ එක ඕපන් වෙලා තියෙනවා. මේ විදිහට තමයි YT ස්ටුඩියෝ කියලා සර්ච් කරන්නේ. YT මියුසික් නෙමෙයි හොඳට මතක තියාගන්න YT ස්ටුඩියෝ. ඉතින් මගේ මේ ඇප් එක ඕපන් කරලා තියෙන හින්දා මම යනවා මගේ ඇප් එකට. ඉතින් මම දැන් මගේ YT ස්ටුඩියෝ එක ඩිලීට් කරනවා. මොකද අපේ මම ඔයාලට කියලා දෙන්න ඕන කොහොමද අපේ YT ස්ටුඩියෝ එක අපේ channel එකත් එක්ක සම්බන්ධ කරගන්න කියලා. ඒ හින්දා මම ඔයාලා වෙනුවෙන් මගේ YT ස්ටුඩියෝ ඇප් එක ඩිලීට් කරනවා. අනිවාර්යයෙන්ම ඔයාලත් මම වෙනුවෙන් ඔයාලගේ ඔය තියෙන like බටන් එකයි subscribe බටන් එකයි ක්ලික් කරන්න. ඊට පස්සේ මම ආය යනවා Play Store එකට. ඊට පස්සේ මම ආයිත් මගේ YT Studio app එක install කරගන්නවා. මේ GB 16ක MB 16ක වගේ චූටි app එකක්. හරිම ලේසි download කරගන්න. එහෙනම් මම දැන් open කියන බටන් එක ක්ලික් කරලා මගේ YT Studio app එකට යනවා. ඊට පස්සේ අපිට උතන allow කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ අපේ ඔය නම තියෙන YouTube channel එකේ නම ක්ලික් කරගන්නවා. ඊට පස්සේ අපේ total subscribers ලා ගන්න පෙන්නනවා. ඔතන ඔය කොටු දෙකක තියෙන views තියෙන watch time එක නම් වැරදි. මොකද ඒවා පෙන්නන්නේ බොරු ඒවා. ඔය තියෙන අපේ message දැන් මම ඊළඟ බටන් එකට යනවා. ඔයාලට පේනුනේ නැති මම ඔය මාක් කරලා තියෙන්නේ. ඒකෙන් අපිට අපේ වීඩියෝස් වල තියෙන watch time එකද සහ views subscribers ලා ගන්න එක වීඩියෝ එකට ආපු ගානින් බලා ගන්න පුළුවන්. මම මගේ එක වීඩියෝ එකක් ක්ලික් කරනවා. ඒකෙන් watch time මට පෙන්නලා තියෙනවා 0.4ක් කමෙන්ට් එකක් views 59. ඊට පස්සේ මම ඊළඟ බටන් එකට ක්ලික් කරාට පස්සේ අපේ අවසාන දවස් 28 තුලදී අපේ views කොච්චර අප් වෙලා තියෙනවද watch time නම් වැරදි. watch time එකේ එන්නේ බොරු ගානක්. ඔතන ඇත්තම එක එන්නේ එකේදී මම ඔයාලට කියලා දෙන්න. අවසාන දවස් 28 තුලදී මගේ අප් වෙච්ච subscribers ලා ගානත් උතන පෙන්නනවා. ඊට පස්සේ අපිට පුළුවන් උතන අවසාන පැය 48 දී මගේ අප් වෙච්ච views ගාන බලන්න. අවසාන පැය 48 දී 19273ක් views මගේ අප් වෙලා තියෙනවා. ඊට පස්සේ මම ආයි අනිත් බටන් එකට ක්ලික් කරලා යනවා. අපි අර වගේ පේලියට තියෙන බටන් ටික තමයි ක්ලික් කරන්නේ. එකෙන් අපිට ආපු කමෙන්ට්ස් මේ තමයි පෙන්වන්නේ. මම ඊට පස්සේ ඔය earn කියන බටන් එක ක්ලික් කරනවා. ඔය earn කියන බටන් එකේදී දැන් තියෙන මගේ watch hours තුයි subscribers නෙමෙයි views තුයි විතරයි 10 million තුයි 4000 තමයි තියෙන්නේ. දෙකෙන් එකක් ආවට පස්සේ මට apply කරන්න පුළුවන්. ඔතන subscribers කියලා රේඛාවකුත් තියෙනවා. මම subscribers ලා 1k පන්නපු හින්දා මට ඒ රේඛාව දැන් මගේ YouTube YT Studio එකේ පෙන්වන්නේ නැහැ. ඔන්න ඔහොම තමයි YT Studio කියන්නේ. තව මම ඔයාලට විශේෂ දෙයක් කියලා දෙනවා. මේක ගොඩක් YouTube වලට අලුතෙන් එන කට්ටියන්ට තමයි වැදගත් වෙන්නේ. සමහරවිට පරණ කට්ටියක් දන්නේ නැතුව ඇති. බලන්නකෝ. ඊට පස්සේ මම මගේ channel එකට යනවා. ගොඩක් කට්ටිය දන්නේ නැහැ කොහොමද short videos වලට views එන්නේ කියලා. තව joining day එක බලන්න කොහොමද කියලා දන්නේ නැහැ. ඉතින් අපි joining day එක බලමු. ඔය තියෙනව නේද ඔතන more කියලා එකක්. ඔබ අපේ description එතනට ගියාට පස්සේ අපේ joining day එක පෙන්නනවා. අපේ joining day එකට අවුරුද්දක් ගිහිලා නැත්තම් කියන්නේ අවුරුද්දක් යනකම් subscribers ලා 4000 watch time 4000 සහ subscribers ලා 4000 ගාල් තිබ්බොත් අපි ඔයාලා දැක්කද ඉතින් ඉරි තුනක් වගේ තිබ්බ එකක්. මේ වගේ එකක් එක ක්ලික් කරාට පස්සේ තමයි අපි මේ වගේ ස්පේස් එකට වැටෙන්නේ. එතෙන්දී අපේ views ද like ද comment ද share ද බලා ගන්න පුළුවන්. ගොඩක් කට්ටිය දන්නේ නැති දෙයක් තමයි කොහොමද අපි channel settings වලට යන්නේ කියලා. අපි ඔයාලා දැක්ක ඇති. ඔතන තිබ්බ pencil එකක icon එකකින් තමයි මම මේ වගේ තැනකට ගියේ. අපිට name එක banners ඒවෙන් එතනින් වෙනස් කරගන්න පුළුවන්.
දැන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද ෂෝට් වල thumbnail එක දාන්න කියලා. නැත්නම් thumbnail එක ඇඩ් කරන්න කියලා. ඔයාලට පේන ඇති ඔය තිත් තුනේ බුවට පස්සේ අපිට තන එනවා ඒ වගේ දේවල් ටිකක්. අපි එතනින් ඔබන් ක්ලික් කරන්න ඕනේ edit කියන තැන. ඊට පස්සේ අපි අර YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරන තැනට තමයි අපි වැටෙන්නේ. එතනින් ඔය pencil එක icon එක ක්ලික් කරලා අපි ආය යනවා. thumbnail එක අපි උදින් ටෙස්ට් එකක් කියන්නේ එකක් දාගන්න පුළුවන්. ටයිටල් එක දාන්න උතන ටයිටල් කියන තැන. ඒකෙන් තමයි YouTube එක අඳුරගන්නේ මේක මොන ගණේට අයිති වෙනවද කියලා. මගේ වීඩියෝ දැන්න තියෙනවා 70ක් පෝස්ට් නම් මම මොකක්වත් දාලා නැහැ. වීඩියෝස් උත්තර තියෙන්නේ. ඔතන ඔයාලට පේනවා ඇති අපේ CU subscribers කියලා තිබ්බා. අපිට එන්නේ YouTube එකෙන් අපේ subscribe කරන්න කියලා එවන කට්ටිය තමයි ඔයාලට පේන්නේ. ඔහොම තමයි ඉතින් අපේ වීඩියෝ එක තියෙන්නේ. ආයි මං channel එක YouTube පෙන්නනවා. මගේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලපු ඔයාට මම හදවතින්ම ස්තුති කරනවා.